බෑවියන් ඇකිලියන් පොඩි වයන් ඕවන්නේ කියන්නේ හැප්පියන් ඔහොමනේ කියන්නේ යන්න තරම සීනිගමයි ගිහිල්ලා මොකද කරන්නේ ජීවිතේ කවදා අපි හැමදාම මේ කරන්නේ මේ හිතෙන් මොකද කරන්නේ අනුන්ට දෙස් දෙවල් දෙන එක අනුන්ට ඊර්ෂ්‍යා කරන එක අනුන්ට වෛර කරන එක ඔය සමාජ මාධ්‍ය පුරාවට මොකද කරන්නේ මේ තමන්ගේ වැඩ බලාගෙන හිටියනම් මොකද වෙන්නේ මේ පිට වෙන්නේ මොකද්ද වෛරය ඊර්ෂ්‍යාව කුහකකම අපි බන කියන්නේව නැති කරන්න නමුත් තාම සුළුතරයක් ඒවා තේරුම් ගන්න යත්තොත් ඒවා තේරුම් ගනි මේකේ වැඩිපුරම අපි පාවිච්චි වෙන්නේ අනුන් වෙනුවෙන් අකුසල් කරන්න මේකේ තමන් වෙනුවෙන් කියලා කරගන්න දෙයක් තමයි මම කිව්වේ අපි හිතමු අපි hina වුණාට hina වෙන්නේ නැති එක කාගේ වැඩක්ද ඒක අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද අපේ වැඩේ වෙන්න ඕන මොකක්ද බුදුරු ගන්නන්නේ නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි කිසිවෙකුට වෛර නොකරේවා කිසිවෙකුට නින්දා නොකරේවා කිසිවෙකුට අවමාන නොකරේ මේ බුදුරු උගන්වන දේවල් තථාගතයන් වහන්සේ එහෙම උගන්වනකොට අපි කොහොමද අර විදිහට වෛර කරන්නේ අවමාන කරන්නේ උන්වහන්සේ කියනවා කවුරු හරි දැක්කහම කතා කරන්නලු දවත්තුගේ හාමුදුරුවනේ කතා කරන්නේ නැතුව කොහොමද කතා කරන්නේ වෙනද කතා නොකරන එක කාගේ වැඩක්ද ඒක අනුන්ගේ වැඩක් කතා කරන එක කාගේ වැඩක්ද ඔය බණ අහන ගමන් මොහොම්මම හිතන්නේ නැද්ද පවුලේ තරහකාරයෝ නැද්ද පවුලේ වෛරක්කාරයෝ ඔය කියනව නේද කාට කෙරුවත් එවුන්ට කරන්නේ නැහැ කියලා කියනවා කාට දුන්නත් එවුන්ට දෙන්නේ නැහැ කියලා මේ අබුඩාබියේ ඉඳන් මේ කියන එක හොඳට මතක තියාගන්න අද ඉඳන් ඕක නැති කරගන්න මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා කැතකම තියෙන මිනිස්සු මොනවාද දෙන්නේ දැන් ඔයත් හිතන්න ඕන මම ගාව මොනවාද තියෙන්නේ කියලා හොඳේ වෛරය තියෙන මිනිස්සු තමයි වෛරය දෙන්නේ දැන් ඔයත් හිතන්න මම ගාව දැන් මම කියනකොට හිතන්න පුළුවන් මම මේ සැක කරනවා හාමුදුරුවනේ අර අපි කොච්චර හොඳට ඉන්න ගියත් අපිට ඉන්න දෙන්නේ නේ අපි කොච්චර සැනසීමෙන් පාඩුවේ ඉන්න ගියත් ඉන්න දෙන්නේ මොකක් හරි කරලා අපි අවුස්ස ගන්නවා කියලා එක මොකටද ඇවිස්සෙන්නේ ඒ ඇවිස්සෙන්නේ කාටද අනුන්ට නෙමෙයි මම මෙහෙම ගියොත් එහෙම පින්නතුන අපිට අර බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. පළවෙනි දවසේ යනකොට එකයි මම දේශනා කරේ අපේ සත්පුරුෂකම නඩත්තු කරන්න ඕනේ අනේක නෙමෙයි ඒක අපි කරන්න ඕන වැඩ. අර ජර්මනිය බර්ලින් තාප්පේනේ ගහනකොටනේ අර ප්‍රශ්න වෙන්නේ. උතුරු පැත්තේ මිනිස්සු අතුගාලා කුණු ටික දකුණට එහා පැත්තට දානවා. එහා පැත්තේ මිනිස්සු තිබ්බ එළවලු පළතුරු සේරම කඩලා බෑග් වල දාලා තාප්පේ එල්ලලා බෝඩ් එකක් ගහනවා මොකද්ද? අපි දෙන්නේ අපි ගාව තියෙනවා කියලා. කුණු තියෙන මිනිස්සු කුණු දෙනවා. හොඳ දේවල් තියෙන මිනිස්සු හොඳ දේවල් දෙනවා. ඇත්තකේ හාමුදුරුවනේ ඔහොම කිව්වට ඒකට කොච්චර කෙරුවත් තේරුමක් නැහැ කියලා. තේරුමක් නැත්තේ නේ. කෙලෙහිගුණ සලකනවද නැද්ද? හොඳ ප්‍රතිචාර දක්වනවද නැද්ද කියන එක කාගේ වැඩක්ද? එක පින්නතුනේ අනේකගේ වැඩක්. කෙනෙකුට යහපතක් කරන එක උදව්වක් කරන එක පිහිට වෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. ඔයත් දැන් තීරණය කරන්න අපි නඩත්තු කරන්න ඕන අනේකගේ අයහපත් ගතියද අපේ යහපත්කමද කියන එක. කවදා හරි මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ගේ යහපත පිණිස පවතින්නේ මොකද්ද? අපි වෙනුවෙන් කරගත්ත සත්පුරුෂ දේවල් ටික විතරයි. අපි වෙනුවෙන් කරගත්ත යහපත් දේවල් ටික විතරයි. ඒ නිසා
මේ හැම එකක්ම කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? සංසාරේ කවදානම් පින්නතුනි අපි ආයේ බණ අහන්නද? සංසාරේ කවදානම් ආයේ මිනිස්සු වෙලා උපදීද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය අර ආනන්ද හාමුදුරුවෝ අහනවානේ බුදුහාමුදුරුවෝගේ. අත් අහලත් ඇති. කොහොමද බුදුහාමුදුරනේ මිනිස්සු වෙලා උපදින එක තේරුම් ගන්න කියන්න කියලා. උන්වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරන්ට පෙන්නනවා. පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. ඒ වගේලු නියපොත්තට වැලි ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? පොඩි ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ. පොඩි ප්‍රමාණයක්. ඒකෙන් හොඳට වැඩ ගන්න. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්භාවය. වෛරය ඇති වෙන්නේ මොකෙන්ද? මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් ඇතිවන වෛරයේ භයානක ප්‍රතිඵල තමයි මුළු සංසාරෙම තිරිසන් වෙලා විඳවන්න වෙන්නේ. අර වෛරය කොච්චර බරපතලද කියනවා නම් ඒක හරියි. කේදනීයයි. අර මං කියවේ මෙදවච්චේ කෙටුවේ අම්මට පොරවේ. මෙදවච්චේ අම්මට පොරවෙන් කෙටුවා. අර පොඩි එකා බෙල්ල කැපුවේනේ. කවුද කැපුවේ? අම්මා. අර පිහිතලයකින් කපලා තිබ්බේ. ඒකෙන් කපන්න බෑ හැම බෙල්ලක් කොච්චර කොටන්නද දෝගේ. මිනිස්සු කියනව නේද මරාගෙන මැරෙනවා කියලා. ඔය කියනවනේ තෝ කනවා. එහෙම කියනවනේ. ඔහොම ලීසි නෑ කිව්වට. මතක තියාගන්න